අන්න ඔය කතා කරන්නේ මෙන්න මේ වගේ සිද්ධි ටිකක් කතා කරන්නේ. ද්විපදනේ. එහෙනම් ද්විපද නම් මොකද වෙන්නේ? පද දෙකයි තියෙන්න පුළුවන්. හරිනේ. එහෙනම් මෙහෙම ඒවා වෙන්න පුළුවන්. ඒ ධන බී තියෙන්න පුළුවන්. ඒ ඍණ බී තියෙන්න පුළුවන්. එහෙනම් මෙතන මොනවා හරි ඉලක්කම් දෙකක් තියෙන්න පුළුවන්. මෙයාගේ ඕනෑම බලයක් කතා කරන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ පද දෙකයි එන්න පුළුවන්. හරිනේ. අලියන් මෙන්න මෙහෙම. පද දෙකක එකතුවේ හෝ පද දෙකක එකතුවේ හෝ අන්තරයේ පද දෙකේ එකතුවේ හෝ අන්තරයේ ධන නිකිලමය බල පද දෙකක එකතුවේ හෝ අන්තරයේ ධන නිකිලමය බල ප්‍රසාරණය මෙම පාඩමේදී සාකච්ඡා කරේ. කරලා උදාහරණ විදිහට මෙන්න මේ වගේ පොඩි දෙක තුනක් දාගන්න. එක්සැම්පල් 3 ධන 2 x ගේ 4 වෙනි බලය එහෙම නැත්නම් x ඍණ y ගේ 3 වෙනි බලය හරිද? මෙහෙම එකක් එන්නත් පුළුවන්. හිතන්න මෙන්න මේ වගේ ප්‍රසාරණයක් තියෙනවා කියලා. x ධන x වර්ගය ධන 3x ධන 4. මෙයාගේ 3 වෙනි බලය හිතන්න කියලා. හරිනේ. එහෙනම් ඔයා මොකද කරන්න පුළුවන් මේක? දෙන්නේ එක්ක මෙහෙම හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයයි අරන් හිතා ගන්නත් පුළුවන්. හරිනේ. රයිට්. ඔය වගේ උදාහරණ ටිකක් දාගන්නත් ගන්න. මේ පාඩමේ පාවිච්චි කරන ප්‍රධානම එකේ තමයි NCR කියන්නේ. මෙයාගේ අර්ථයක් කියන්නේ කොහොමද එන්නේ? n කමාරෝපිතේ යට n ඍණ r ගේ කමාරෝපිතය r කමාරෝපිතෙන් අදහස් වෙන්නේ. දැන් පහේ කමාරෝපිතය වගේ තිබ්බොත් මම එදත් කිව්වා මොකද්ද? 5 4 3 2 1 දක්වා සෙට් එකම යන්න ඕන. 4 කමාරෝපිතය කිව්වොත් 4 3 2 1. එහෙනම් මම මෙතන උදාහරණයක් ගත්තොත් 5C3 වගේ තියෙනවා. එහෙනම් මෙතන ඉන්නේ කොහොමද? මේ උඩ එක්කෙනා එකම ආරෝපිතය කෙලින්ම දැම්ම. එහෙනම් පහේ එකම ආරෝපිතය බෙදීම ඊට පස්සේ n ඍණ r කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරනවා. එහෙනම් 5 ඍණ 3. කමාරෝපිතය r ගේ කමාරෝපිතය කියන්නේ කෙලින්ම මෙතන කමාරෝපිතය. 3 කමාරෝපිතය. එහෙනම් මෙතනින් එනවා පහේ කමාරෝපිතය දෙකේ කමාරෝපිතය 3 කමාරෝපිතය. එහෙනම් මම සුළු කරනවා 5 4 මෙතනින් පස්සේ නවත්තන්න පුළුවන් නේද? අය ඊට පස්සේ නේද 3 2 කියන්නේ එහෙනම් 3 කමාරෝපිතය කියලා දාගන්න. මෙතන එනවා දෙකේ කමාරෝපිතය දෙවරක් එකයි. මෙතන එනවා 3 කමාරෝපිතය මෙයා කැපිලා යනවා 2යි. එහෙනම් උත්තරේ 10යි. රයිට්. මේක තමයි නෝට් එක. හරිනේ. මේක නෝට් එක. මේක උදාහරණ විදිහට දාගන්න. නේ. මෙයාලගේ ප්‍රසාරණය එන්නේ මෙන්න මෙහෙම. A ධන B ගේ n වෙනි බලය කියලා හිතමු. හරිනේ. දැන් මම මෙතන උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම ගත්තොත් A ධන B ගේ ඝණය ගත්තොත් එහෙම කොහොමද එන්නේ? A වර්ගය A වර්ගයේ ධන 2යි AB ධන B වර්ගය. දැන් බලන්නකො මෙතන වෙලා තියෙන වැඩේ මොකද්ද? ඉස්සරහා තියෙන එක්කෙනා ලොකුම එකාගෙන් පටන් අරන් එක එක අඩුනා. දැන් මෙතන තියෙන කීයද? A වල 1 මෙතන A වල ඇත්තටම බිඳුවනේ. මෙතන B වල බිඳුවෙන් පටන් ගත්තා. මේ පිටිපස්සේ එක බිඳුවෙන් පටන් අරන් එන්න වැඩි වෙනවා. ඉස්සරහා එක ලොකුම එකයි පටන් අරන් එන්නේ අඩු වෙලා. ඊට අමතරව මෙන්න මේ ඉස්සරහා ඉලක්කම් ටිකක් තියෙනවා. මෙතනත් එකනේ තියෙන්නේ. හරිද? එහෙනම් මේකෙත් ඔය රටාව තමයි තියෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලාම පටන් ගන්නවා කාගෙන්ද? මෙන්න මේ ඉලක්කම එන්නේ මෙන්න මෙහෙමයි පටන් ගන්න. n c වල කියලා වෙන්නේ මෙතන. බිඳුව. හරිනේ? මේක පටන් ගන්න බිඳුවේ. ඊට පස්සේ පළවෙනි පදේ එනවා n ඍණ බිඳුව. අපි n කියලා දාගමුකෝ ලොකුම එකානේ. b වල බිඳුව. හරි නේද මේ? දැන් මෙතන වර්ගෙනේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන මම මේකට අනුව පෙන්නුවොත් එහෙම n කියන්නේ මෙතන කීයද? 2යි. එතකොට මෙතන එනවා කීයද? 2 c බිඳුවනේ දෙන්න ඕනේ. 2 c බිඳුව ඊට පස්සේ a වල ලොකුම බලය b වල පොඩිම බලය. 2 c කියන එක නා කියෙන්නේ? 2 කමාරව අර්ථයක් කියමු. 2කින් බිඳුවක් ගියාපුවම 2මයි බිඳුව එකමාරෝපිතට මෙයා කැපිලා ගිහලා බිඳුව එකමාරෝපිත කියන එකම තමයි. එහෙනම් a වර්ග කියලා එනවා.
ධන. දැන් මෙහෙමයි. පළවෙනි එකාගේ ලොකුම එකක් ගත්තානේ A වල n ගත්තා. එහෙනම් ඊළඟට කීයද එන්න ඕනේ? ඒකේ එකක් අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන එනවා කීයද? n c 1යි. ඔය බලන්න මෙතනින් එන්නේ රටාව. b වල 1යි. දැන් බලන්න මේ පළවෙනිට වැටලා තියෙන එක දැන් ඕක ඉවරයක් නැහැ දෙකට යනවා මේ. මෙතන ආවේ කොහොමද කියන්නේ මේ? n වලින් බිඳුවක් අඩු කරපුවානේ දෙන්න ආවේ. මෙතන කවුද වැටලා තියෙන්නේ? මෙතන එක්කෙනා කෙලින්ම ගෙඩි පිටි. මෙතනත් මේ a වලට අඩුනේ කවුද? මෙයාගෙන් මෙයා අඩු. මේ n වෙනස් වෙන්නේ නැහැ මේ. එහෙනම් ඊළඟ එන එක්කෙනා කියන මට nc කීය දෙන්න ඕනේ? බිඳුව 1 ඊළඟ 2. එහෙනම් a වලට එන්න ඕනේ කොහොමද? n ඍණ 2 b වලට 2. ඕක ඉවරයක් නෑ ඉතින්. nc 3 a වල n ඍණ 3යි b වල 3යි. ඔය විදිහට ගිහිල්ලා 3යි දාන්නේ. ධන. ඊට පස්සේ දැන් ඔහම ගිහිල්ලා මොකද වෙන්නේ? 3 4 5 6 7 ඔය කියලා අවසාන කවුද හම්බෙන්න ඕනේ? n හම්බ වෙනවා. අපි ඒකට කලින් එකාගේ ඉඳන් දාගෙන යනවා. n c එන කලින් එක කෙනා කොහොමද එන්නේ? n ඍණ 1යි. එහෙනම් මෙතන එනවා a n ඍණ n ඍණ 1. එහෙම දාගන්න. පස්සේ සුළු කිරීම කරගමු. n ඍණ 1යි. ඊට පස්සේ මෙතෙන්ද ncn a වල n ඍණ n b වල n. තේරෙනවද වැඩි? දැන් මේ n ඍණ n කියන්නේ කීයද මෙතන? බිඳුවයි ඕන මේක බිඳුනි බලය කියන්නේ 1යි. ඒ හින්දා සමහර මෙන්න මේ වගේ ප්‍රකාශනවල මොකක්ද ඉන්නේ අවසාන ප්‍රකාශනේ? b වර්ගය මෙතන a වර්ගය මෙතන දෙකක් ab. දැන් මෙතන a ඵල මේ පළවෙනි එකේ ඉන්නවද මෙතන? නෑ. ඒ හින්දා තමයි මේ n ඍණ 1යි කියන්නේ බිඳුව. මෙතනත් මෙතන කීයද ආවේ? b වල බිඳුව මේ. b වල බිඳුව කියන්නේ පළවෙනි බලේ තියෙනවද? නෑ. හරිනේ. මෙහෙම හිතමුකෝ අපි. දැන් මේක තිබ්බ ඉන්නවා අපි මේකෙන් පටන් ගමුකෝ. වර්ගය. අපි දන්නවා මේක එන්න ඕනේ මොකද්ද ප්‍රකාශනේ? a වර්ගය දන දෙකක් ab දන b වර්ගය. අපි මේකෙන් ගමු. එහෙනම් පටන් ගන්න ඕනේ කොහෙද? දෙකේ මොකද ඉස්සෙල්ලා බලන්න. අර්ධකේ මොකද තිබ්බේ? nc බිඳුව. n කිව්වේ කවුද? මෙතන බලය. එහෙනම් 2c කිය දෙන්න ඕනේ. බිඳුව ඊට පස්සේ a වල දෙකරින බිඳුව. හරිනේ? b වල බිඳුව. ඊට පස්සේ 201 a වල දෙකරින 1 b වල 1. ඊට පස්සේ 202 a වල දෙකරින 2 b වල 2. දැන් එන අර්ධයක් කියමු. ඔන්න අර්ධයක් කියමු. දැන් බලාගන්න. දැන් ආවේ. අද මේක තියෙන්නේ කොහොමද එන්නේ? මේ උඩේ කෙනා දා ගන්නවා එහෙම දෙකේ කමාරෝපිතේ. හරි මම මෙතන ලියන්න වර්ධයක් කියමු. NCR තිබ්බොත් එහෙම අර්ධයක් වෙන්නේ කොහොමද? n කමාරෝපිතය n ඍණ r ගේ කමාරෝපිතය r කමාරෝපිතය. එහෙනම් බලන්න උඩට ඇවිල්ලා තියෙන්නේ කවුද? මේ උඩේ කෙනා දෙකේ කමාරෝපිතය කියලා ආවා. n ඍණ r කියන්නේ දෙක ඍණ බිඳුවේ කමාරෝපිතය යට බිඳුවේ කමාරෝපිතය. මෙතනින් එනවා a වර්ගයේ මේක වැඩක් නැහැ b වල එක කියන්නේ එකම තමයි. එහෙනම් මෙතන කීයද? දෙකේ කමාරෝපිතය දෙක ඍණ එකේ කමාරෝපිතය එකේ කමාරෝපිතය. මෙතන එනවා ab. මෙතන දෙකේ කමාරෝපිතය දෙක ඍණ දෙකේ කමාරෝපිතය දෙකේ කමාරෝපිතය මෙතනින් එනවා b වල වර්ගය. මෙතන එනවා දෙකේ කමාරෝපිතය කියන්නේ අපි මෙතන ලියන්න ඕනේ නැහැ. දෙකේ කමාරෝපිතය මෙතනින් එන්නේ කීයද? දෙකේ කමාරෝපිතය බිඳුවේ කමාරෝපිතය a වර්ගය. මෙතනින් එනවා දෙකේ කමාරෝපිතය එකේ කමාරෝපිතය එකේ කමාරෝපිතය ab. මෙතනින් එනවා දෙකේ කමාරෝපිතය බිඳුවේ කමාරෝපිතය දෙකේ කමාරෝපිතය b වර්ගය. මෙයාට මෙයා කැපිලා යනවා බිඳුවේ කමාරෝපිතය කියන්නේ 1යි. හරිනේ? ඒක කොහෙන් හරි ඔයාලා දාගන්න ඔය පොතේ උඩින් හරි කමන්නේ දාගන්න. බිඳුවේ කමාරෝපිතය කියන්නේ 1යි. එහෙනම් මෙතනින් 1යි. 1 a වර්ගයෙන් උරෙච්චාම a වර්ගයයි. මෙතන මොකද්ද මේකේ කියන්නේ? කමාරෝපිතේ අදහස් වෙන්නේ මොකද්ද මම දැන් කිව්වා. මොකද එන්නේ? 1 දක්වා සියලු සංඛ්‍යා ගුණ කරනවා. එහෙනම් 5 කමාරෝපිත උනොත් 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. දැන් මෙතන කවුද ඉන්නේ? දෙකේ කමාරෝපිත දැන් කීය දෙන්න ඕනේ? 2 ගුණ කිරීම 1 එච්චරයි. මේක 1 කමාරෝපිත කියන්නේ 1යි. එහෙනම් එතන එකම තමයි. AB මෙතනත් මේක කැපිලා කියලා B වර්ගය කියලා එනවා. මෙතනින් එනවා මොකද එන්නේ? A වර්ගය ධන දෙකක් AB ධන B වර්ගය. දැන් කියන්න එපා ඕකට උච්චර නටන්න ඕනේ නැහැ නේ කියලා.
මේක නටන්න ඕනේ නැහැ තමයි. හැබැයි මෙතන නිකන් හිතන්නකො 7 වෙනි බලය 8 වෙනි බලය වගේ තිබ්බනම් එහෙම. අපිට එන්නේ එහෙමව තමයි. හරිද? මේක මේ පෙන්වන්න මන් දුන්නේ. මේක මනෝමෙන් ගත්ත එක සිටිස් ගන්න. හරිද? A වර්ගයේ දාන දෙකක් A B දාන B වර්ගයේ. මෙච්චර නටන්න ඕනේ නැහැ තමයි. හරිද? A දාන 2යි B ගේ වර්ගය. එහෙනම් මම පටන් ගන්නවා 201යි පළවෙනි පදේ. A 2 රින 1යි. 200 බිඳුවයි sorry. 200 එතකොට 2 රින බිඳුවයි. එතකොට මෙතනින් එනවා 2යි B ගේ බිඳුව. ධන 201යි. දැන් මෙතනින් එනවා A වල 2 රින 1යි 2යි B ගේ 1යි. ධන මෙතන එනවා 202යි. A වල 2 රින 2යි 2යි B ගේ වර්ගය. එහෙනම් මෙතනින් එනවා 2 ආරෝපිතය 2 රින 0.1 ආරෝපිතය කියන්නේ 0.1 ආරෝපිතය 0.1 ආරෝපිතය. A වර්ගයේ මේක වැඩක් නැහැ. 2 ආරෝපිතය 2 1ක් 1යි 1 ආරෝපිතය A 2යි B. ධන 2 ආරෝපිතය අර තියෙන එක තියෙනවා මෙතන නේ. 2 රින 2යි කියන්නේ 0.1 ආරෝපිතය. මෙතන A වල බිඳුව මෙතන එනවා 2යි B ගේ වර්ගය කියන්නේ. එතන මම එහෙම ලියන්නම්කෝ. වර්ගය. එහෙනම් මෙතනින් එනවා 1යි A වර්ගය. අතන 2යි ඒ කියන්නේ 4යි AB. අතනින් එනවා 4යි B වර්ගය. ඔන්න ඔතෙන් එන්න ඕන. ද්විපද ප්‍රසාරණයේ ලක්ෂණ. හරිනේ. right. ඔයාලා දැන් දන්න එකක් තමයි මොකක් හරි එක වර්ග පදයක් ආවොත් කොහොමද එන්නේ? පද කීයක් එනවද? 1යි 2යි 3යි. ඇයි? A වර්ගයේ දාන 2ක් AB දාන B වර්ගය. මෙතන ගණය තිබ්බොත් පද කීයක් එනවද? 4ක් එනවා. A ගණය ධන 3යි A වර්ග B ධන 3යි AB වර්ග ධන B ගණය. එහෙනම් මෙතන 4ක් තිබ්බොත් පද ඒ කියන්නේ හැම වෙලාවෙම මොකද වෙන්නේ? බලයට වඩා පද ගන්න කීයක් වැඩිද? එකක් වැඩිද? යන පළවෙනි එක නා. ද්විපද ප්‍රසාරණයක පද ගණන එහි බලයට වඩා එකකින් වැඩි වේ. එතනම ලියාගන්න මෙන්න මෙහෙම. A ධන B ගේ n වෙනි බලය පද ගණන. පද ගණන කීයක් වෙනවද එහෙනම්? n ධන 1යි. හරි. එතන ලියාගන්න. ඒක පළවෙනි එක කියලා දාගන්න. ද්විපද ප්‍රසාරණයක සාධාරණ ප්‍රකාශනය ලෙස සැලකෙනුයේ R ධන 1 වැනි පදයයි. එය TR ධන 1 මෙහෙම ලියන්නේ. T ලියලා පොඩියට R ධන 1. එය TR ධන 1 ලෙස හැඳින්වේ. හරිනේ. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තිබ්බොත් අපිට සාධාරණ ප්‍රකාශනය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. TR ධන 1 මොකක්ද දෙන්න ඕනේ? NCR. හරිනේ. මෙතන හැම වෙලාවෙම වැටෙන්නේ මෙතෙන් ටිකක් අඩුවෙන් වැටෙන්නේ. එහෙනම් මෙතෙන්දි කොහොමද? A n ඍණ R B ගේ R. දාලා අකුරු කරගන්න. ඕක එන වැදගත් ඈ. ඒතර සාධාරණ ප්‍රකාශනය කියලා ලිව්වොත් මම එනවනේ මොකද්ද? T R ධන 1 වැටෙන්නේ. හැබැයි මෙතෙන්දි කීයද වැටෙන්නේ? එකක් අඩුවෙන් තමයි වැටෙන්නේ. එහෙනම් මෙතන T 5 වුණොත් මෙතන කීයද වැටෙන්නේ? n වල 4. right ඊළඟ එක 3. අපි ඔක ඉස්සෙල්ලාම ගණන් හදනවා. ඉස්සෙල්ලා කීරි ටික කරගෙන ඉමු. 3 නේ? 4 නෙමෙයි 3 නේද? 3. ද්විපද ප්‍රසාරණයක NCR ඒ කියන්නේ අර්ග මෙන්න මේක NCR පද
ද්විපද සංගුණක ලෙස හැඳින්වෙන අතර. ද්විපද සංගුණක ලෙස හැඳින්වෙන අතර. එය පහත පරිදි අර්ථ දැක්විය හැක. එය පහත පරිදි අර්ථ දැක්විය හැක. මේ අර කලිනුත් මම ඉගෙනනවා මේක. හරි නේද? NCR කියන්නේ මේක මම දැන් කලිනුත් දුන්නා ඔද පටන් ගත්තකම. මේ මොකද්ද? අර ඇබිලිටිනේ NCR කියන්නේ කවුද මේ? උඩ එක්කෙනා එකම ආරෝපිත එන්ට්‍රිනාර් එකම ආරෝපිත ආර්කම ආරෝපිත. අර මැදට දැම්මේ අර. හරිනේ. අන්න ඒක. කොටු කරගන්න. මෙන්න මේ R කියන එක්කෙනා විශේෂයක් තියෙනවා. මෙතන R කියන එක්කෙනා උඩරින්ම යන්න පුළුවන් M දක්වා විතරයි. හරිනේ. එතනින් එහාට යන්න බෑ. දැන් ඔයාලා දන්නව නේද අතනින් අර කෙරෝලේ ආවේ කොහමද අවසාන පදේ? කෙරෝලේ ආවේ 3C3 විතරයි නේද ගියේ? 3C4 ගියාද? නෑ එතනින් එහා යන්න බෑ. හරිනේ. ඒකෙන් තමයි මෙතන මොකද වෙන්නේ? R කියන එක්කෙනා බිඳුවයි n අතර අගයක් තියෙනවා. නොන්න ඕකත් ඉස්සරහින් යන්න. හරිනේ. මොකද අපිට මෙයා ඕන වෙනවා. සමහරවිට මොකද වෙන්නේ මේක? මේක භාග සංඛ්‍යාවක් ආවම මේක නොසලකා කාරණා. ඒක ගන්න බෑ. ඒ කියන්නේ වැරදි කියලා. හරිනේ. ඊළඟ එක්කෙනා. ද්විපද සංගුණක එකතු වීමෙන් ද්විපද සංගුණක එකතු වීමෙන් ද්විපද සංගුණක එකතු වීමෙන් පැස්කල් ත්‍රිකෝණය නිර්මාණය වේ. පැස්කල් ත්‍රිකෝණය නිර්මාණය වේ. අන්න. පැස්කල් ත්‍රිකෝණය නිර්මාණය වේ. එහෙනම් එතනින් ලියා ගන්න පැස්කල් ත්‍රිකෝණය කොහොමද එන්නේ? මෙන්න මෙහෙම දාගත්තා. අරනේ. පරිදම් බලා ගන්න. අරනේ. ඔය පස්සේ ලිව්වාගේ. එහෙනම් පැස්කල් ත්‍රිකෝණය එන්නේ මෙහෙමයි. 1 1 1 කියලා දාගත්තා. දෙපැත්තට එකක් දානවා මේ දෙන්න එකතු කරලා මෙතෙන්ට දානවා. එහෙනම් මෙතන කී දෙන්නේ? 2යි. එහෙනම් දෙපැත්තට එකක් දැම්මම මෙමුන් එකතු කරනවා. 3යි 3යි. එහෙනම් දෙපැත්තට 1යි මෙතෙන්ට 4යි 6යි 4යි. දෙපැත්තට 1යි එහෙනම් මෙතන කී දෙන්නේ? 5යි 10යි 10යි 5යි. මේ කීවෙනි බලයේද? මේ මෙතන බලය කියලා මම දා ගන්නම්කෝ බලය. බිඳුව මෙතන 1 2 හරි නේද? අර මේ A වර්ගයේ දන දෙකක් AB දන B වර්ගයේ. මේ A මොකද ආවේ? A ගණයේ දන 3ක් 1. හරිනේ. එහෙනම් මෙතන 3 මෙතන 4 මෙතන 5. රයිට් එකක් ගාලා දා ගන්න ඕක. මේ බලන්න ඕනේ මේ පොඩි සීන් එකක් මෙහෙ ඉඳන් දැන් මේ මුලනම් බලන්න ඕනේ මේ මෙහෙ ඉඳන් බලන්න ඕනේ මෙහෙ ඉඳන් යද්දී අනුරූප ස්ථානයේ අංකෙ මොකදලා තියෙන්නේ මෙතන 1යි 1යි මෙතෙන්ට බැන්නොත් 5යි 5යි මෙතෙන්ට බැන්නොත් 10යි 10යි මෙතන 1යි 4යි මේ 1යි 3යි ඒ කියන්නේ මෙහෙ ඉඳන් හරියටම අනුරූපව මොකදලා තියෙන්නේ සමානලා තියෙන්නේ රයිට් ඊළඟ පොයින්ට් එක ලියා ගන්න ද්විපද ප්‍රසාරණයක මුල සිට සහ අග සිට ද්විපද ප්‍රසාරණයක මුල සිට සහ අග සිට ද්විපද සංගුණක සමාන විය යුතුය. මුල සිට සහ අග සිට ද්විපද සංගුණක සමාන විය යුතුය. හරිද? දැන් මෙතන මම මේක පස්වෙනි බලයේනේ. එහෙනම් මම මෙන්න මේ දෙන්න සමානයි කියලා හිතුවොත් මෙතන කීවෙනි ස්ථාන තියෙන්නේ? 1යි 2යි. මෙහෙන් ගත්තත් 1යි 2යි. එහෙනම් මෙතන සම්පූර්ණ පද පහක් තියෙනවා. මෙතන 2. මෙතනින් ගත්තත් මොකද වෙන්නේ? හරියටම දැනගන්නවා මෙතනින් එන්ඩ්‍රිනාර් නේ දෙන්න ඕනේ. වැඩේ පැහැදිලිද? රයිට්. මෙයාගේ මම අර්ථයක් කියම දානවා. මොකද එන්නේ? LHS ගන්නවා. NCR මොකද අර්ථයක් කියම n කමාරෝපිතය n ඍණ r ගේ කමාරෝපිතය r කමාරෝපිතය. මෙයා මම හදනවා RHS NC n ඍණ r. එහෙනම් මෙතෙන් එනවා n කමාරෝපිතය. මෙතෙන් ඉන්නේ කවුද? n ඍණ n ඍණ r. පැහැදිලි නේද ඒක? එයාගේ කමාරෝපිතය. ඇයි? මෙයාගේ මෙයා අඩු කරන්න ඕනේ එයා හරි. එහෙනම් අවසානයේ n ඍණ r ගේ කමාරෝපිතය. එහෙනම් මෙතනින් එනවා මේන්ට මේන් මොකද වෙන්නේ? කැපිලා යනවා ඍණයි ඍණයි ධන වෙනවා. එහෙනම් මෙතනින් එනවා
n කමාරෝපිතය r කමාරෝපිතය n ඍණ r ගේ r යමාව නේද මේ පැත්තේ දේ අමාරු වෙලා තියෙන. එහෙනම් මම මෙතන ලියා ගන්න මොකද්ද? n කමාරෝපිතය n ඍණ r ගේ කමාරෝපිතය r කමාරෝපිතය. එහෙනම් LHS උයි RHS මොකද වෙන්නේ? සමානයි. එම නිසා අන්න අර කියලා ලියන්න. right ටක් ගාලා දාගන්න සාධනේ. A දන්න B ගේම වර්ග ගන්නවා. එහෙනම් මෙතන පද කීයක් එනවද? T1යි T2යි T3යි. ප්‍රසාරණය ගන්න ඕනේ නැහැ. පද ගන්න ගමුකෝ. මෙයාගේ T1 දැන් දන්නවා. මේකට වඩා කීයක් එන්න ඕන පද? එකක් වැඩි ආන් හරි ඔය එන්නේ T4. එහෙනම් මෙතෙන්ට ගත්තොත් A දන්න B ගේ 4. එහෙනම් T1 T2 T3 T4 T5. A දන්න B ගේ 5. T1 T2 T3 T4 T5 T6. මම මැද පදේ හොයාගෙන යනවා දැන් මේකේ. මේක නම් හරි ලේසි මැද පදේ. මෙයාගේ මැද පදේ කවුද? T2යි. ඒ කියන්නේ මම දෙපැත්ත ඉඳන් අඩු කරන් ගියාම ඉතුරු වෙන්නේ එකයි නේද මේ? එහෙනම් මම මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මෙයා තමයි කවුද? මැද පදේ. මෙයාගෙන් ගියොත් ඔන්න එකයි අයින් කරන්න බෑ. මැද දෙන්නෙක් ඉන්නවා. තේරෙනවද? මෙහෙ ඉඳන් ගියොත් ඔන්න එකෙක් කැපුවා දෙකෙක් කැපුවා එහෙනම් මෙතන ඉන්නවා. මෙතෙන්ට ගියොත් ආයේ දෙන්නයි. එහෙනම් මෙතන බලේ ඉරට්ටේ වුණොත් මැදපද කීයද ඉන්නේ මේ? දැන් මේ ඉරට්ටේ නම් මැදපද ආවේ කීයද? 1යි. ඔත්තේ නම් මැදපද 2යි. රයිට් අක්කල් මේක දාගන්න ඊළඟ අංකේ දාන්න. රයිට් තරව දාලා ලියාගන්න මෙන්න මෙහෙම. n ඉරට්ටේ විට n ඉරට්ටේ විට n ඉරට්ටේ විට පද ගණන ඔත්තේ බැවින් n ඉරට්ටේ විට පද ගණන ඔත්තේ බැවින් මැද පද එකක් පමණක් පවතී. මැද පද එකක් පමණක් පවතී. ඊළඟ තරුව n ඔත්තේ විට n ඔත්තේ විට n ඔත්තේ විට පද ගණන ඉරට්ටේ බැවින් පද ගණන ඉරට්ටේ බැවින් මැද පද දෙකක් පවතී. දැන් ඔතන පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා. හරිනේ. අපි හිතමු මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. හරිද? ඒ කියන්නේ ගාන ලේසි කරගන්න විදියක් මේ තියෙන්නේ. එක ගන්න x ගේ මට 4 වෙනි බලය ඕන. හරිනේ. එහෙනම් මම පටන් ගන්න කොහොමද? 4c කීයද? කීයද මේ 4c බිඳුවයි පළවෙනි බලය 4යි x වල බිඳුවයි. එහෙනම් මෙතන එනවා 4c 1යි 1 3යි x වල 1යි. 4c 2යි 1 2යි x වල 2යි. 4c 3යි 1 1යි x වල ගණය. 4c 4යි අන්න ඉවර වුණා. 1.0යි x වල 4යි. දැන් මෙතන මම අරක දාගෙන යනවා. 4 කමාරෝපිතය 4 කමාරෝපිතය බිඳුවේ කමාරෝපිතය. 1 4 වෙනි බලය කියන්නේ 1 ඕනම බලයක් නේද? 1යි හැබැයි ඍණ 1 ඕනම බලයක් එකද? නෑ ඔත්තේ නම් එයා ඍණ 1 වෙනවා ඉරට්ටේ නම් ධන 1 වෙනවා. එහෙනම් මෙතනින් එනවා x වල බිඳුනි බලය කියන්නේ එකම තමයි. එහෙනම් මෙතනින් එනවා 4 කමාරෝපිතය 3 කමාරෝපිතය 1 කමාරෝපිතය 1. 4 කමාරෝපිතය 2 කමාරෝපිතය මෙතන x වල වර්ගය. ඊට පස්සේ මෙතන එනවා 4 කමාරෝපිතය 1 කමාරෝපිතය 3 කමාරෝපිතය x වල ගණය. 4 කමාරෝපිතය බිඳුවේ කමාරෝපිතය x වල 4. ඔතන තේරෙනවනේ. දැන් ඔතනින් පස්සේ සුළු කිරීමට පොඩක් වෙලාවක් යනවා නේද? දැන් කරන්නේ දැන් මං කියවා මේව සුළු කරපුවම කවුද හැදෙනවා කියලා පැස්කල් ත්‍රිකෝණය හැදෙනවා. එහෙනම් කටුකොණ එක පැස්කල් ත්‍රිකෝණය හද ගන්නවා. එහෙනම් මෙතන එනවා කීයද? 4යි 6යි 4යි 1යි. එහෙනම් මෙයා සුළු වෙච්චාම එන්න උන උත්තරේ කීයද? 1යි. මෙයා සුළු වෙච්චාම 4යි. එහෙනම් එතනින් දාගෙන තමයි යන්නේ. එහෙනම් 1 ගුණ කිරීම 1 ධන. මෙතන 4යි x. මෙතන 6යි x වර්ගය. මෙතන 4යි x ඝනය. මෙතන
1x වල 4. එහෙනම් සුළු කර දානවා. 1 ධන 4x ධන 6x වර්ගය 4x ඝනය ධන x 4. වැඩේ පැහැදිලිද? එතකොට අර වර්ගයේ සුළු කර ඉන්න ඕනද වෙලා යනවද? නෑ. හැබැයි දැන් බලන මනුස්සයර පේනවද මේක අපි මේකෙන් ගත්තා කියලා? නෑ. මේක කටුකොලයක කරන්නේ. හරිනේ මේක කටුකොලයක නේද මොකද ඉන්නේ? මෙයාගේ එක්කෙනා ගෙඩි පිටින් ආදේශ කරන යනවා. හරිද? එතකොට අපිට වෙලාව පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන්. හරි. right. හැබැයි මේක එකක් තියෙනවා. දැන් හිතන්නකෝ එක ධන x 20 වගේ ලියන්න තිබ්බොත් එහෙම. එතකොට ඉතින් දෙපැත්ත මේක තමයි. ඉතින් මෙතන 20 වෙනකන් ගේන්න එපා. එච්චර වෙන්නේ නැහැ. හරිනේ. පටක් ගාලා දාගන්න බලන්න මේක. එතකොට මෙතනින් ඔයාලා දැන් නෝට් එකක් බලලා දැන් ඔයාලා වෙන මිනිස්සු බලන්නේ නැහැ ඔයාලා නෝට් එක. මෙතනින් වරහන් ඇතුලේ දාගන්න මොකද්ද? මෙතන පැස්කල් ත්‍රිකෝණයේ භාවිතයෙන් ආදේශ කර ඇත කියලා. හරිනේ. මෙන්න මෙතෙන්ට දාලා ඊතරයක් දාලා ඔයාලේ නෝට් එකනේ. ඒතර ඔයාලා නෝට් එක මෙන්න මෙතෙන් ඊතරයක් දාලා දාන්න පැස්කල් ත්‍රිකෝණයේ භාවිතයෙන් ආදේශ කර ඇත. පැස්කල් ත්‍රිකෝණයේ භාවිතයෙන් ආදේශ කර ඇත. ඒ කියන්නේ එක්සෑම් එකේදී අපි මොනවා හරි දෙයක් කෙටි කර ගන්නවා නම් ඒ කියන්නේ අපි වෙලාවාරේ මොකක් හරි එකක් ඒ කියන්නේ එක්සෑම් එකේදී අපිට මේක කෙටි කර ගන්න ඕන. හැබැයි කෙටි කරගද්දි බලන්න ඕනේ මොකද ඉස්සලා. මොකද වෙන්න ඕනේ? ලකුණු අපි නැති කර ගන්නවා කියලා. කෙටි කරන්න කියලා ලකුණු නැති කරගත්තොත් වෙලක් තියෙනවද? නෑ. මෙතන එක ස්ටෙප් එකක් අඩු නෑ. හැබැයි වෙලාව මොකද උනේ? දැන් කලින් එරොඩා අඩුයි. මෙතන එකපාර අපිට උත්තර එනවා මේ. හැබැයි බලන මනුස්සයර පේන්නේ නැහැ. මේකේ මේ අපි මේ මොකක් හරි අඬ බලයක් කරලා දිනවා කියලා. හරිනේ. එහෙමයි අපි වෙලාව ඉතුරු කරගන්නේ. මේ ඔයාලා එක්සෑම් එක වලදී මේව කරන්නේ. මේ ඔය එන්න පුළුවන් හන්නේ. එක දාන මූලයේ 4 වෙනි බලය සොයා එනයින් මෙයාව හොයන්න කියලා. හරිනේ. එනම ඉස්සෙල්ලා මෙයාව හොයලා ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැනේ. මූලයේ 4 වෙනි බලය දාන්න. එහෙනම් කොහොමද දෙන්න ඕනේ? 4c බිඳුවයි 1 4 මූල x ගේ බිඳුව ධන 4c1යි දැන් එක ලියන්නවත් ඕනද නෑ නිකන් එකනේ තියෙන්නේ ඉඳලා ලියලා ඉන්න ඕනේ දෙවෙනි එක කියලා ලියාලා යනවා මූල x ගේ පළවෙනි බලය 4c2යි එහෙනම් මූල x ගේ වර්ගය 4c3යි මූල x ගේ ඝනය 4c4යි මූල x ගේ 4 හැබැයි මෙතනින් පස්සේ අර ආදේශ කරන්න එපා. මොකද මෙතන අරක ලියනකොට ලකුණු පහක් හම්බ වෙනවා. හරිනේ. එහෙනම් මෙතන දා ගන්නවා 4 ආරෝපිතය 4 ආරෝපිතය බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා 1යි. 4 ආරෝපිතය 3 ආරෝපිතය 1 ආරෝපිතය මූල x ධන 4 ආරෝපිතය 4න් දෙකක් ගියාම 2 ආරෝපිතය 2 ආරෝපිතය මෙතන එනවා x මම ඒක මූල x ගේ වර්ගය කියලාම දාගන්නම් ඈ හේතුවක් ඇතුව ඒක නිකන් අර ඊළඟ කාලේට වැදගත් ඒක එහෙනම් 4න් 3ක් ගියාම 1යි මෙතනින් එනවා 3 ආරෝපිතය මූල x ගේ ඝනය මෙතන 4 ආරෝපිතය බිඳුවේ 1 ආරෝපිතය 4 ආරෝපිතය මූල x ගේ 4 එහෙනම් මෙතනින් පස්සේ අන්න දැන් දානවා පළවෙනි එක නා 1යි ඊට පස්සේ කී දෙන්නේ 4යි මූල x පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්න ඊට පස්සේ 6යි මූල x ගේ වර්ගය ධන ඊට පස්සේ ආයෙත් 4යි මූල x ගේ ඝනය මෙතන මූල x ගේ 4 ඔතනින් පස්සේ එක පොළම තව යන්න පුළුවන් මොකද මෙතන මූල x ගේ වර්ගය කියන්නේ x මෙතන මූල x ඝනය කියන්නේ x මූල x මෙතන මූල x ගේ 4 කියන්නේ x වර්ගය මම එතන ඔහොම තියාගන්න හේතුවක් තියෙනවා. දැන් n9 කියන්නේ එහෙනම් ඔය n9 ගම බලන්න හැම වෙලාවෙම සංසන්දනය කරන්න. ඒ කියන්නේ මම කියන්නේ හැම වෙලාවෙම අර තර්කේ කරන්න. මෙයයි නෙදින්නේ එහෙනම් මෙයා දැන් ගත්තා මෙයාගෙන් මෙයාව ගන්න තමයි තියෙන්නේ. n9. එහෙනම් වෙනස බලන්න. මොකද වෙලා දෙන්නේ? මෙතන එකට මෙතන එක හරි මෙතන මූල x මෙතන මූල x හරි මෙතන ලකුණ මොකද වෙලා දෙන්නේ? මාරු වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ x ගලවලා අපි මොකද ඔබන්න ඕනේ? ඍණ මූල x තිබුණා හරි නේද? ඒ කියන්නේ මෙයාව දැන් පාවිච්චි කරන්නත් එපා. එහෙනම් මම x ගලවලා මූල x ගලවලා යවනවා මොකේද? ඍණ මූල x දානවා මෙතෙන්. තේරෙනවද? එහෙනම් මූල x දෙන හැමතැනම දානවනේ මොකද? ඍණ මූල x ගමන හරි. එහෙනම් මෙතෙන් දාපු ගමන් මොකද වෙන්නේ? 1 ඍණ මූල x කියලා එනවා. වැඩේ පැහැදිලිද? එහෙනම් මෙතන උත්තරේ එකමයි. මෙතන ඉන්නවා එකෙක් මේ
4යි ඍණ මූල x නේ දෙන්න ඕනේ. මෙතන 6යි ඍණ මූල x ගේ වර්ගය. මෙතන 4යි ඍණ මූල x ගේ ඝනය. මෙතන ඍණ මූල x ගේ 4 වෙනි බලය. එහෙනම් මෙතනින් උත්තරේ එනවා 1 ඍණ 4යි මූල x. මෙතන වර්ග වෙච්චාම ධනම තමයි. එහෙනම් 6යි මූල x ගේ වර්ගය. මෙතනින් ධනද ඍණද? ඍණ. 4යි මූල x ගේ ඝනය. ඍණ නෙමෙයි ධන මූල x ගේ 4. ඔන්න ඒ 9 ගන්න. තේරෙනවද වැඩි? එහෙනම් ඒ 9 කිව්ව ගමන් ඔයාලට එක්සෑම් එකේ 9 කිව්වම මොකද කරන්න ඕනේ? බලන්න මොකද්ද ගලවන්න තියෙන්නේ මොකද්ද දාන්න තියෙන්නේ ඔය සිත් තමයි බලන්න තියෙන්නේ. හරිනේ? එහෙම නැත්නම් අර ඒ 9 කිව්වොත් අර ප්‍රකාශයෙන් දැන් දින හදාගන්නේ කොහොමද? ඔක තමයි තියෙන්නේ. ඊට පස්සේ ගන්න. ඔය කියන්නේ මොකද්ද? එක ධන මූල x ගේ පස්වෙනි බලය ධන එක ඍණ මූල x ගේ පස්වෙනි බලය හොයන්නලු. එනයින් ලෝ අරයා කරන්න තින්නේ. ඔය එනයින් කැලේ කරන්න කලින් මෙයා කරගෙන ඉන්න බෑ. මං එන ඉස්සෙල්ලා මෙයාව විතරක් ගන්නවා. දැන් ඉස්සෙල්ලා ඉගෙන ඕනේ ඒක. එහෙනම් එයාගේ පස්වෙනි බලය කියන්නේ මොකක්ද එන්නේ? 5c බිඳුවයි. මෙතනින් එනවා 1. ඒතර එකේ පස්වෙනි බලය එතන මූල x ගේ බිඳුව. එහෙනම් මෙතන එනවා 1යි. මං එකේ බලය දාන්නෙත් නැහැ. බිඳුව. ඇයි බලය එරන්නේ නැහැ 1නේ. 5c 1යි එහෙනම් මූල x එනවා. 5c 2යි මූල x ගේ වර්ගය වෙනවා. මෙතන එනවා 5c 3යි මූල x ගේ ඝනය එනවා. 5c 4යි මූල x ගේ 4 එනවා. 5c 5යි මූල x ගේ 5 එනවා. හරිද? right. අපිට හොයන්න කියන්නේ මෙයාගේ ප්‍රසාරණයද මෙයාගේ ප්‍රසාරණයද? අර ඕක කියන්නේ ඔක්කොම කරේ. අපිට එක්සෑම් එකේ කියන්නේ ගානේ තියෙන්නේ මෙයා හොයන්න. දැන් ඔයාලා මේක පණ දාගෙන සුළු කරානේ. හරිද? එහෙම නැතුව නම් මෙහෙම කරන්නත් පුළුවන්. දැන් මේක දිහා බලාගෙන අපිට නේද මේ මූල x ගේ පස්වෙනි බලය. එහෙනම් මෙතන කියනවා මොකද්ද? 5c බිඳුවයි මෙතනින් 1යි. හරිනේ? 5c 1යි මෙතනින් එන්නේ කීයද? ඈ? ඍණ මූල x. ඊට පස්සේ 5c 2යි ඍණ මූල x ගේ වර්ගය මෙතන ලියන්නේ අර මූල x ඍණ x යනවා කියලා. 5c 3යි ඍණ මූල x ගේ ඝනය. මෙතනින් එනවා 5c 4යි ඍණ මූල x ගේ 4. 5c 5යි ඍණ මූල x ගේ 5. ඔක තේරුණාද? දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ඒ දෙන්න එකතු වෙලා නේද? ආයෙත් මම ඒ දෙන්න එකතු කරනවා. හරිනේ? එතන වෙනවද? එක දාන මූල x ගේ 5 එක ඍණ මූල x ගේ 5. ඔන්න මේ පැත්ත හරි. එතකොට මෙතනින් එනවා මෙයා එනවා. එයා නේද? හරිනේ? ඊට පස්සේ මෙයාට මෙයා මූලයෙන් කියන්නේ මෙතනින් 5c1 ඍණ මූල x තියෙන්නේ මෙතන 5c1 මූල x එන යාරයා කැපිලා යනවා. ඊට පස්සේ වර්ගේ එනවා මෙයා කැපෙනවා. එහෙනම් ආයෙ 5 කැපෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ හැම එකෙම දෙක ගානේ තියෙනව නේද? හරිනේ? හැම එකෙම දෙක ගානේ තියෙනවා. එහෙනම් මම 2 කියලා ලියලා අර ටික ලියා ගන්නවා. 5c බිඳුවයි 5c 2 ඍණ මූල x ගේ වර්ගය 5c 4යි ඍණ මූල x ගේ 4. තේරුණාද? ආයෙත් දැන් දානවා මෙතනින්. 5c බිඳුවයි කියන්නේ එතනින් එනවා කීයද? 1යි 5c 2 කීයද එන්නේ? 5 එකම ආරෝපිතය 3 එකම ආරෝපිතය 2 එකම ආරෝපිතය මෙතනින් එනවා x. හරි මම මූල x කියලා දාන්නම්කෝ. මූල x ගේ වර්ගය කියලා දාගන්න. හරිද? තවත් පැහැදිලි වෙන්නේ. මෙතනින් එනවා 5 එකම ආරෝපිතය 1 එකම ආරෝපිතය 4 එකම ආරෝපිතය මූල x ගේ 4 වෙනි බලය. පැහැදිලිද? එහෙනම් මෙතනින් ඔයාලට යම් කිසි උත්තරයක් කරා මෙතනින් යම් කිසි උත්තරයක් එනවා. එහෙනම් මම උඩට ගන්නම් ඒ ටික. සමානයි. දෙවතාවක් 1 දාන මෙතනින් එනවා කීයද? 5යි 4යි ඊට පස්සේ මේක මම ලියනවා 5 ගුණ කිරීම 4 3 එකම ආරෝපිතේ නවතනයි 3 එකම ආරෝපිතේ මම නැවතුනේ. යට ඉන්නවා 3 එකම ආරෝපිතේ නෑර කපලා දාන්න පුළුවන්. එහෙනම් තමයි 3 එකම ආරෝපිතේ නැවතුනේ. එහෙනම් මෙතන 2යි 1යි. මෙතනින් එනවා මූල x ගේ වර්ගය කියන්නේ x. දාන මෙතන එනවා 5 ගුණ කිරීම 4 එකම ආරෝපිතේ යට ඉන්නවා 1 එකම ආරෝපිතේ 4 එකම ආරෝපිතේ. මෙතනින් එනවා x වර්ගය. මෙයාට මෙයා ගියා. මෙයාට මෙයා ගියා දෙවරක් 2. එහෙනම් මෙතනින් එන උත්තරේ 1 ධන 10යි x මෙතනින් එනවා 5යි x
වර්ගය. තේරුණාද? ඔතෙන් එන්න ඕන. ඔයාලා ඇවිල්ලාද 2යි 20යි x දාන 10යි x වර්ගය කියලා ඇවිල්ලා. හරිනේ. දැන් මොකද කරන්නේ? x වල මම මොකක්ද දාන්න ඕනේ? x වලට 7. ඉතින් මේ පට්ට ලේසි. x සමානයි 7 විට. එහෙනම් මෙතනින් ප්‍රසාර වෙනවා 1 ධන මූල ඇයි මේ අපි පණ දාගෙන සුළු කරේ මෙයානේ. එහෙනම් x තියා දාන්න කියලා දෙන්නේ 7. එහෙනම් 7 5 1 රින්න මූල 7 5. එහෙනම් මෙතන ඔයාලට කියන්නේ නේද අර සාධාරණ ප්‍රකාශනය කියලා එකක්. මොකක්ද ආවේ? tr ධන 1 කියලා එකක් දැම්ම නේද මම? කොහමද ඒක ආවේ? a ධන b ගේ n වෙනි බලය නම් මම ලිව්වා tr ධන 1 කියන එක නා කොහොමද ලිව්වේ? ncr මොකද එන්නේ? පළවෙනි බලයේ a n ඍණ r උයි b ගේ r. වැඩි පැහැදිලිද? එහෙනම් මේ වගේ එකක් තිබ්බොත් x ධන y ගේ තුන්වෙනි බලය තියෙනවා. අපි දෙවෙනි බලය කියමුකෝ. දෙවෙනි බලය. එහෙනම් ඔගේ පද කීයක් එන්න ඕනද? 1යි 2යි 3යි. ඔයාලා දන්නා මෙතන පළවෙනි බලය එන්නේ කොහොමද? x වර්ගය. ඊළඟ කියන්නේ මොකද? 2යි xයි ධන y වර්ගය. මම මැද පදේ හොයා ගන්න ඕන කියලා හිතන්න. මැද කියන්නේ දෙවෙනි පදේ. එහෙනම් t2 නේද උතන එන්නේ? t2 අපි හොයමුකෝ. t2 නම් මෙතන බලන්නකෝ මේ. මෙතන එන්නේ කීයද? 2යි c මෙතන එකක් අඩු වෙලා තමයි මෙතෙන්ට එන්නේ. එහෙනම් මෙතන කීයද එන්නේ? 1. එහෙනම් මෙතන එනවා x වල 2 ඍණ 1යි y වල 1යි. එහෙනම් මෙතන කියනවා 2 1 කියන්නේ කොහොමද එන්නේ? 2 කමාරෝපිත 2 ක 1 කමාරෝපිත 1 කමාරෝපිත මෙතන කියනවා xy කියලා. මෙතන 1 කමාරෝපිත කියන්නේ 1යි 2 කමාරෝපිත කියන්නේ දෙකම තමයි දෙවරක් එකනේ. එහෙනම් 2යි xy. වැඩේ හරි නේද? 2යි xy නේද එන්නේ මැද පදේට. ඒක මැද කියන්නේ මේක විදියට. එහෙනම් ඔයාලා හොයන්න බලන්න t1යි t3යි හොයන්න ටක් ගාලා. එහෙනම් මේක එන්නේ මොකද? t1 මොකද එන්නේ කියන ටක් ගාලා. හරි c ගේ 2යි වෙන්නේ මං කියන අවසාන උත්තරේ. x වර්ගය එන්න ඕන. මෙතන වෙන්නේ මොකද? y වර්ගය. රයිට් බලන්න ටක් ගාලා එනවාද කියලා බලන්න. හරි ඒකේ පළවෙනි ගාන හදනවා. පළවෙනි ගාන විතරයි හදන්නේ. 3 ඍණ 4යි x. එහෙනම් ඔක්කොම කලින් මම ඒක හදා ගන්නවා මෙහෙම. 3 ධන ඍණ 4යි x ගේ 11 වෙනි බලය. එහෙනම් t4 කියන එක නම් ලියාගත්තා. ඒක කොහොමද? 11යි c මොකද වෙනවනේ? කියන්නේ? ඔව් t4 නා? 3. එහෙනම් 3යි. එහෙනම් 3 11 ඍණ 3 ඊට පස්සේ ඍණ 4යි x ගේ 3 වෙනි බලය. එහෙනම් මෙතනින් එනවා 11 කමාරෝපිතය 11න් 3ක් ගියාම 8 කමාරෝපිතය 3 කමාරෝපිතය. මෙතන එනවා 3 8 වෙනි බලය. මෙතන එනවා ඍණනේ. ඒ චුට්ටක් මෙහෙම ඍණ ලකුණක් තියන්න. તો ඍණේ 3 වෙනි බලය කියන්නේ ඍණ ආගය කියලා නෑ ඉස්සර ඍණ ලකුණක් දැම්මා. එහෙනම් මෙතනින් එනවා 4 3 වෙනි බලයේ වතාවක් x වල ගන්න. ඔන්න ඔහොම යන්නේ. හරිනේ? ඍණ ලකුණ ගන්න විදියට. එතකොට ඍණ උත්තරයක් එනවා කියලා අපිට අග්ගාල් පේනවා. හරිනේ? ඔය විදිහට තමයි අරකට වෙනසක් නැහැ. හරිනේ? ඔතනින් එතකොට ඒ කැලේ ඉවරයි. x වර්ගය ඍණ 1ට s ගේ 9 වෙනි බලය. මේවා එනවා විභාගෙට මේක මේක. හරිනේ? මේ ගානේ මොකද x වර්ගය ඍණ 1ට x වල ගණන් දෙකම හදමු එකපාරම. හරිනේ? මුලින්ම මම කිව්වා මෙයාගේ x වලින් ස්වායක්ත පදේ මොකක්ද කියලා හොයන්න කිව්වා. x වලින් ස්වායක්ත. දෙවෙනි එක නා x වල කියලා මම කිව්වේ. x වල ගණේද? ගණය අදාළ ප්‍රකාශනය ලියන්න කියලා කිව්වා. එහෙනම් ඔය මොනවා කරන්නත් කලින් මෙයාව මම සාධාරණ ප්‍රකාශනයක් විදිහට ලියාගෙන ඉන්නවා. එහෙනම් මම tr ධන 1 ලියා ගන්නවා. එහෙනම් tr ධන 1 කියන්නේ 9cr. හරිනේ මෙතන දැන් එන්නේ නොරෙන්නේ 9 cr පළවෙනි පදේ ගත්තා x වල වර්ගය එහෙනම් 9 ඍණ r මෙතනින් එනවා ඍණ 1ට x ගේ r සුළු කරනවා 9cr මෙතනින් එනවා x වල 9 වරක් 2 18 ඍණ 2යි r ඍණ 1 r x වල r මේ r එක උඩ ඇති ඍණ r එකක් එනවා. ඒතර 9යි cr x වල 18 ඍණ 2යි r ඍණ 1 r මෙතන x වල ඍණ r එනවා. මේ ඍණ r මේ ඍණ r ඍණ 3යි r වෙනවා.
9cr x වල 18 ඍණ 3ir ඍණ 1r. මම මේක තියලා x සාමාන්‍යයෙන් අපි පිටිපස්සෙන් ලියා ගන්න. එහෙනම් ඒ විදිහට මම ලියා ගන්න. හරි මේ ආවේ ඕන මේකට පොදු සූත්‍රයක් ආවේ. ඕකනේ කියන්නේ. ඕන මේකට පොදු එක්කනේ. එහෙනම් දැන් ස්වයාක්තයි කියන්නේ මේ x පදයක් තියෙන්න බෑ. එහෙනම් මෙයාගේ බලය කියන එක නම් බිඳුවක් වෙන්න ඕන. එහෙනම් x වලින් ස්වයාක්ත බැවින් ස්වයාක්ත බැවින් මෙන්න මේ කැලේ තමයි බිඳුව වෙන්න ඕනේ 18 රින් 3ir සමානයි බිඳුව. එහෙනම් මෙතනින් එනවා 3ir සමානයි 18යි r සමානයි 6යි. එහෙනම් එයාලා දාන ප්‍රකාශනය දැන් ලියා ගන්න පුළුවන්. අපිට r කියන එක නා 6යි කියලා ආවා. එහෙනම් මෙතනින් එනවා මේ හොයාගත්තේ මෙන්න මේකනේ අපේ සාධාරණ ප්‍රකාශනය මේ තියෙන්නේ. ඕක තමයි අපේ සාධාරණ ප්‍රකාශනය. එහෙනම් r වලට 6 දාපුවාම මෙතනින් එනවා t7 සමානයි 9c6 ඍණ 1 6 මෙතනින් එනවා මෙතන x සුළු කරන්න දෙයක්වත් නැහැ බිඳුවයි කියලා එන්නේ. අයි ඒක රණුනේ එන්නේ. එහෙනම් මෙතනින් එනවා 9 ආරෝපිතය 9න් 6ක් 3 ආරෝපිතය 6 ආරෝපිත ඍණ 1 කියන්නේ එකම තමයි. මෙයා සුළු කරපුවාම වෙන උත්තරේ ගන්න. ඔන්න ඕවයි ගන්න තියෙන්නේ. ඊළඟ කෙනා කවුද? x වල ඝණය අඩංගු එක්කනවා හොයා ගන්න. එහෙනම් දැන් මෙතන සාධාරණ ප්‍රකාශනයේ මෙතන කී දෙන්න ඕනේ x වලට උඩින්. ඝණය එන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කැල මොකේද සමාන වෙන්න ඕනේ? 3ට සමාන වෙන්න ඕනේ. right. එහෙනම් මෙතනින් මම රෝම ඉලක්කම් දෙක මෙතන හදන්න. 18 ඍණ 3ir කියන එක කෙනා 3ට සමාන වෙන්න ඕන. එහෙනම් මම මේක මේ පැත්තට දා ගන්නවා. මෙයා මේ පැත්තට මේ පැත්තට යනවා. 18 ඍණ 3 සමානයි 3ir. එහෙනම් මෙතනින් එනවා 15 සමානයි 3ir. r කියන්නේ 5. එහෙනම් යාලා දැන් මම ප්‍රකාශනය ලියා ගන්නවා. t r වලට 5 දාපුවා 5යි 1යි 6යි. මෙතනින් 9c 5යි. මෙතන එනවා ඍණ 1 පස්වෙනි බලය. මෙතන ආයෙ සුළු කරන්න ඕනද? 18 ඍණ 3යි කියා 5යි කියලා දානවද? නෑ අපි අහන්නේ කවුද? x වල ඝනය. එහෙනම් මෙතන කෙලින්ම x වල ඝනය. අයි ඒක ගන්න ඕනේ අපි හදාගත්තා. එහෙනම් මෙතනින් එනවා 9 ආරෝපිතය 4 ආරෝපිතය 5 ඍණ 1 පස්වෙනි බලය කියන්නේ ඍණම තමයි මෙතන x වල ඝනය. මෙයා සුළු කරන්න තොර උත්තරේ. හරිනේ. මෙතන එනවා කීයද? 9 8 7 6 5 ආරෝපිතය 5 ආරෝපිතය කැපිලා යනවා. යටින් කවුද එන්නේ? 4 3 2 හරිනේ එක වැඩක් නැහැ නේ. ඉතින් එන සුළු කරලා උත්තරේ ගන්න.